ඉතින් අයබෝවන් සුබ සැන්දෑවක් වේවා සුබ උදෑසනක් වේවා කොහේ ඉඳන් බලන කට්ටියට උනත් ආශිර්වාද වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිකන් වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. මොකද විශේෂයෙන් මගේ ඊටාම ආදරණීය මිත්‍රයෙක් සුදේශ් කුමාර් මහතා මගේ මිත්‍රයා සහෝදරයා දැකලා නැහැ. ඒ වගේ යාළුවෝ එතරම් මේක පටන් ගන්න ඉස්සෙල්ලා කතාව මම මේක සෝෂල් මීඩියා දාන්න ඉස්සෙල්ලා කල්පනා කරා මොනවද කතා කරන්නේ. මගේ නෝනත් අහනවා මොනවද කතා කරන්නේ, මොන මාතෘකාවක් ගැනද කතා කරන්න කියලා. ඉතින් මම වැඩි මේ සෝෂල් මීඩියා වල YouTube එකේ එහෙම විශේෂයෙන් කතා කරලා වෙනම ලොග්ස් කරන්නේ නැහැ නේ. ඔය හිතුණු වෙලාවකට ගිහිල්ලා මේ ලොග් එකක් කරනවා, කොහේ හරි වීඩියෝ කරනවා, මොන හරි කියවලා එන එකනේ කරන්නේ. ඒත් ඉතින් සමහරලාට හිතෙනවා ඉතින් අවුරුදු 20 විතර ඉඳන් ඉතින් මම කැමරාකරණය ලංකාවේ පටන් ගත්තා. ගෙදර ඉඳන් වැඩ කරා, ස්ටුඩියෝ දෙකක් දැම්මා, ඒ වගේ වැඩ කරා. ඉතින් දැන් සමහරවිට කම්මැලිකමත් ඊටාම ඉහළටම ගිහිල්ලා තියෙන්නේ කැමරාකරණය සහ වීඩියෝ කරණය සම්බන්ධව. මේ එහෙම එකකුත් තියෙනවා. ඒ වුණාට කම්මැලි වෙන්න හොඳ නැහැ කියලාත් දන්නවා. වැඩක් කරගන්නත් පුළුවන්කම තියෙනවා. මේ ළඟදී නම් වැඩක් කරා මාලදිවයිනේ මම හුළුමාලේ ෆේස් 2 එකේ ෂූට් එකක් කරා. ප්‍රෙග්නන්සි ෂූට් එකක් මගේ මිත්‍රයෙක්ගේ, මගේ බොස් කෙනෙක්ගේ. හරි ලස්සනට ආව වැඩේ. මම Facebook එකේ දාලා තියෙනවා, ඊයේ දාලා තියෙනවා. මම මේ වීඩියෝ එකත් අදම අප්ලෝඩ් කරනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. ඒතර අද අප්ලෝඩ් කරා කියන්නේ ඊයේ තමයි මේ ෆොටෝස් ටික දාලා තියෙන්නේ. ඒකත් බලන්න. මේ ලස්සනද කියලා බලන්න පුළුවන් නම් කමෙන්ට් එකක් ගහන්න. ෆලෝවර්ස්ලා ටිකයි මගේ යාළුවෝ ටිකයි කොහොමදත් ඉතින් ඇත්තම යථාර්ථය අපේ දන්නේ වුන් අපිට ලයික් එකක් කමෙන්ට් එකක් ගහන අඩුයි. මේ හොදන්නා වුන් තමයි අපිට අප්පුඩි ගහන්නේ. ඒකනේ විශේෂම දේ. ඉතින් ස්ටේජ් වල හැම තැනම අගුපිල්ලල පවා ගිහිල්ලා තියෙනවා. ඉතින් කැමරාකරණය කරනකොට අපි ඉස්සරින් ඉඳන් ආසයි අතීතයට, ආදරේ අතීතයට මාත් එක්ක හිටියා විශාල පිරිසක් මගේ පස්සේ. මගෙත් එක්ක වැඩ කරා සුගිරි කොල්ලොට සෙට් එකක් ඒ කාලේ. දැන් ඇත්තටම නොදන්න අයට කියන්නේ දැන් ඇත්තටම මම මාලදිවයිනේ ඊටම කුඩා රස්සාවක් කරගෙන පාඩුවේ ලස්සනට මම ඉනෝනේ ලස්සන ආදරවන්ත ජීවිතයක් ගත කරනවා. ඉතින් මාත් එක්ක මගේ නෝනාගේ නංගි බඳපු මල්ලි ඒගොල්ලොත් ඉන්නවා. ඉතින් අපි එක ඇපාර්ට්මන්ට් එකේ ජීවත් වෙන්නේ. මම වෙනම කම්පැනි එකක වැඩ කරන්නේ, ප්‍රයිවට් හොඳ කම්පැනි එකක. මේ නෝනලා මල්ලිලා නංගිලා ඒගොල්ලෝ එක කම්පැනි එකක වැඩ කරන්නේ. ඉතින් ඔයගලන්ට පොඩ්ඩක් විස්තර කිව්වේ. ඉතින් ආසයිනේ දැනගන්න, යාළුවෝත් ආසයි. කතා පටන් ගත්තේ මගේ මිත්‍රයා සුදේශ් කුමාර් දෙහිවල. ඔහු ඇවිල්ලා අපේ ඉතාම සමීපම ආදරවන්ත එකට සෙටමෝල් වෙන ඉතාම ආදරණීය යාළුවෙක් මගේ ජීවිතේ. මම ඉතා විශාල යාළුවෝ පිරිසක්, අඳුරන කට්ටිය පිරිස, නෑදෑ අති විශාලයි. මට නෑදෑ අති විශාල ලංකාව පුරාම. ඉතින් ඒ හැමෝම මතක් කරන්නත් ඕනේ මේ වෙලාවේ. ඒක ඔළුවට ආවම මේ ඒක මතක් කරගන්න හම්බුන එක ලොකු දෙයක්. නැත්තම් නෑදෑයන්ගුණුත් බැනුම් අහනවා ලංකාවට ගිය වෙලාවට, හම්බුනේ කෝල් කරපු වෙලාවට. ඉතින් කියන්න ගත්තේ මගේ මිත්‍රයා ගැන. අතිශයින් දුකයි. ඉරිදට අවමංගල කටයුතු සිදු වෙනවා බොරැල්ලේ කනත්තේ. ඉතින් සහභාගී වෙන්න හැකියාවක් නැහැ. හරිම කනගාටුදායකයි. මගේ හදවත පැලුණා. මොකද මම ගියපාර ලංකාවට ගිය වෙලෙත් මම පොඩ්ඩක් සෙට් වෙමු කියලා කතා කරාට එයාට එන්න හම්බුනේ නැහැ. ඒක විශේෂයෙන්ම හදවතින්ම දුකක්. මට මගේ දෙහිවල ෆෙරාස් කියන යාළුවා තමයි මට කතා කරලා කිව්වේ, මැසේජ් එකක් දැම්මේ. ඉතින් ඔහුට සියලු රැකවරණය අමාමා නිවන් සුව ලැබේවා, දෙව්මව් සුරුලේ සැතපේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයි යාළුවෝ එන්නේ. අදත් මම ෆොටෝ එකක් බලත් මමයි නෝනයි කල්පනා කර හිටියේ. ආයි මට මේ මිනිස්යාගෙන් කෝල් එකක් එන්නේ නැහනේ කියලා කල්පනා කරේ. දැනුත් මම ෆෝන් එක ඔබ මේ බ්ලූටූත් වගේක් හොයන්න නෝනගේ මේ හෙඩ්ෆෝන් වලට මේ හොයද්දි කල්පනා කර ඒක හොයද්දි තමයි මේ ෆෝන් නම්බරේ දැක්කේ. මම ෆෝන් නම්බරේ මකන්න බෑනේ. ඉතින් ඇත්තටම අපේ හිතෙන් මකන්න බෑ ෆෝන් නම්බරේ මකුවත්. අතිශයම දුක්ඛදායක තත්ත්වයක්. අපිට එකට ඉඳගෙන කාලා බීලා දුකේදී සැපේදී අතිශයින්ම මට උදව් කරලා තියෙනවා. මම රෙස්ටොරන්ට් එක කරන කාලෙත් දෙහිවල කෝකි ෆුඩ් එකට තනිකර ලොකු ඩීප් ෆ්‍රීසර් එකක් දුන්නා. සල්ලි නැති යාට සල්ලි ටික දෙනවා. ඒ වගේ පට්ට යාළුවෝ.
එහෙම යාළුවෝ සෙට් එකක් ඉන්නවා මට සෙට් එකක් ඇත්තටම මම ඊටාම කුඩා මිනිහෙක් වුණත් මේ මට එහෙම අතිවිශාල සුපිරි ගණේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඒ යාළුවන්ට ඉස්සනම ආචාර කරනවා. ඉතින් මම ලංකාවට ගිය වෙලේ නම් ඉතින් දෙයියන්ගේ පිහිට ලැබේවා කියලා තමයි ඉන්නේ. එහෙම ඉන්නේ අපි ඇත්තටම සතුටෙන් සොම්නසින් ඊටාම දීර්ඝ කාලයක් ගත කරා. පුංචි කාලේ විතපු දුක් දරවද මේ සත පහකට ගණන් ගන්න. ඒවා සාමාන්‍ය දේවල් ඒවා හැමෝටම තියෙන දේවල්. දැන් අපි සතුටෙන් ඉන්න එක මේ දෙවියන් වහන්සේට අපි බලන සියලු දෙවිවරුන්ට විශ්වයට ස්තුති කරනවා. මම නම් හැමතිස්සෙම ඔන්න යාළුවනේ රයිට්. අනිත් එක කියන්න ගත්තේ ඉතින් යාළුකම් මිත්‍රකම ඔහොම තමයි. යාළුකම් මිත්‍රකම ඇතුලේ බොහෝ දේවල් සිදු වෙනවා. ඉතින් අපි පට්ටයන් උදව් කරපුන් අඩුම ගානේ SMS එක අඩෝ කියලාවත් ගහලා එවන්නේ කොහොමද කියලාවත්. ඒ වගේ යාළුවොත් ඉන්නවා පට්ටෙට. මේ වැඩේ තියෙන්නේ හොඳම යාළුවා කියන්නේ කවුද කියලා දන්නවද? හොඳම යාළුවා කියන්නේ උඹේ කට ගඳ නම් උඹේ කට ගඳයි කියන එක තමයි. මේක හොඳට මතක තියාගන්න. මේක තමයි සත්‍ය කතාව. හැබැයි කවුරුත් නෑ ළඟ. ඒක ඇත්ත කතාව. ඉන්නේ අර කල්යාණ මිත්‍රයෝ දෙතුන් දෙනා පමණයි. අලුතෙන් යාළුවා අම්බාන්ට හම්බ වෙන ඒ වෙලාවට. බස් එකේ මෙහි ඉන්නේ පාස් රෝඩ් ෆ්‍රෙන්ඩ්ස් ලානේ අපිට පිටරට ආව කවුරුත් අපි ඉන්නේ මාලදිවිනේ වුණාට දැනගත්ත කියවපු හැටියට යාළුවෝව ස්කෑන් කරලා ගත්ත විදියට අපිට ගොඩාක් දුරට ඉන්නේ පාස්වෝඩ් ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් ඒ වුණාට හොඳ මිනිස්සු ඉන්න දෙමයි කම්පැනි ඊටම අතිශයම මනුස්සගත ගුණ තියෙන මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා. හම්බ වෙලා තියෙන අතිශයින් මනුස්සගත තියෙන කිහිප දෙනෙක් කාගවත් නම් කියන්නේ නැහැ මම. ඒකට හේතුවක් තියෙනවා නම් කියන්නේ එහෙම සමහර විට මේක බලන මගේ යාළුවෝ මට උදව් කරපුණුත් හිතනවා ඇති. මේ අපිට එකට සෙට්ටා මෝල් වෙන වුණුත් හිතන ඇති. ඇයි කෝකිලා අයියා අපේ නමවත් කිව්වේ නැති කියලා. එහෙම නම් කියන්න බෑ මචං. ඒකට හේතුව මචං මේ එකෙක්ගේ හරි නමක් කිව්වොත් ඔය සියලුම නම් ලිස්ට් එක කතන්දරේ අමල් බිසෝ වෙනවා. ඒක නිසා මම ඒක කියන්නේ නැහැ. මොකද හේතුව එක නමක් කිව්වොත් සියලුම යාළුවෝ හොඳේ වුන් තරහ නැහැ. අයි උඹ අරුවගේ නම කිව්වා. ඒ අපේ සමාජයේ හැටියක්නේ. දැන් මම එකපාරක් වීඩියෝ එකක් කරලා දැම්මා. මම දේශපාලන පක්ෂ වලට යන්නේ නැහැ, කඩේ යන්නේ නැහැ. අම්බාන්ට වැඩ කරා. අලියටද, සාටකේටද, පහනටද, පොට්ටුවටද ඔක්කොටම කඩේ නම් ගිහිල්ලා නැහැ පුතේ. ජීවිතේට කඩේ යන්නෙත් නැහැ. උන්ගෙන් වැඩ කරා, උන්ගෙන් සල්ලි ගත්තා. ගෙදර ආපු මිනිස්සු අපි රස්සාව කරේ. හැබැයි මම සුපිරියටම වැඩ කරා. ඔයගොල්ලෝ දන්නෝ දැන් ඉතින් මම කියන්නේ ඒ නමුත් මොකද හේතුව තියෙනවා. හේතු තියෙනවා. මේකේ මේ හේතුව වෙලා තියෙන්නේ මේකේ උන්ට මේ කියන්න ගියොත් එන ප්‍රශ්න නේ ඉතින්නේ. දැන් අපි මේ ආණ්ඩුව හොඳයි කිව්වොත් උන් කියන්නේ මූ අන්ඩ්‍රගෙකෙක්. ඌට කඩ යනවා. ඊට පස්සේ අන්ඩ්‍රයට බැන්නොත් කියන්නේ අම්මාට. මූ ඇවිල්ලා හරි කොහෙද සජියාගේ. සජියාගෙන්නේ මම ඒ අයිකන ගත්තේ. ඉතින් එහෙම කතාවන්නේ තියෙන්නේ මෙතන. ඒක නිසා මේකේ 아무තු සෙට් එකක් ඉන්නේ. මේකේ අර බැහැලා බලාගෙන බලණියුන් විතරයි ඉන්නේ. දකින්නේුන් නැහනේ. ඒක මං දකින්න දෙයක්. අපිත් දකින්නේ ප්‍රතිශතයක් වශයෙන් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයවත් දකින්නුන් ඉන්න ඕනේ. නැත්තම් මේක කරගෙන යන්න අමාරුයි. ජීවිතේ අමාරුයි. ඒකයි කතාව පටන් ගත්ත තැන. කොහෙද යන්නේ කොහෙද කියන ඒක අවුලක් නෑ. ඔක්කොම කොහොම හරි අත්දැකීම්නේ අපි බෙදාගන්නේ කතාව ඇතුලේ. කතාව ඇතුලේ මේ බෙදා ගන්න ආවේ මොකද මේ ජීවිතේ හරි අමාරුයි. ඇත්තටම මේ කාලේ අමාරුයි. බිස්නස් අඩුයි. වියදම වැඩි. ලොරිය පොඩි, ලෝඩ් එක වැඩි. ඒ වගේ සීන් එකක් අතාරින්න එපා ජීවිතේ කවදාවත්. මගේ ජීවිතේ ගත්ත අත්දැකීම් වලින් මම කියන්නේ කවදාවත් අතාරින්න එපා. හොඳ පවුලක් ඉන්නවා නම් තමන්ට හොඳ හිතක් තියෙනවා නම් ධෛර්යය තියෙනවා අතාරින්න එපා. කොහොමරි අල්ලන් ඉන්න මේ වෙලාවේ මේ හොඳ දෙයක් සිදුවේ. කවදාවත් වර්ධින්නේ නැහැ. හොඳ මිනිහට වර්ධින්නේ නැහැ. දැන් මම ජීවිතේ නිකන් ට්‍රේඩින් වගේ මෙහෙම ගිය මිනිහෙන්නේ. උඩටත් ගිහිල්ලා තියෙනවා, යටටත් ගිහිල්ලා තියෙනවා, මැදත් ඉඳලා තියෙනවා. ඉතින් මගේ යාළුවන්ට මිත්‍රයින්ට මේ බලන හැමෝන්ටම කියන්නේ මේ අද මේක විශේෂයෙන් ගන්න හේතුව මේ දක්ෂ කැමරා ශිල්පියෙක් හවුලා කියලා තියෙනවනේ. ඉතින් මේ ප්‍රසිද්ධ දක්ෂ මිනිස්සු නම් එමටයි අතිශයින් දක්ෂ මිනිස්සු එමටයි. මොකද මමත් ස්ටුඩියෝ කරන කාලේ මගෙත් එක්ක වැඩ කරපු අතිශයින් දක්ෂ මිනිස්සු. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි පට්ට දක්ෂ මිනිස්සු හිටියා. තියරිටිකල් නැති වුණාට ප්‍රැක්ටිකලි තැනේ හැටියට එනේ ගහනවා. ආයි රිදෙන්නම ගහනවා. ආයි ලීය පැලෙන්නෙත් නැහැ. එනේ බහැලා ඇති. ඒ වගේ මිනිස්සු හිටියා. ඉතින් නම් දැන් මේක බලන්නේ වුණුත් හිතනවා කෝකිලයි වගේ නම නා කියන්නේ නැහැ පුතේ.
ඒකට හේතුව ඕක තමයි මිනිස්සු තරහ කරගන්න මම කැමතිම නෑ. මම කැමති ඊටාම සතුටින් සැපෙන් ඉන්න. මගේ නෝනත් එහෙමයි අපි දෙන්නම එහෙමයි. තරහ කරගන්න නැහැ හේතුව. හැබැයි කියන්න ඕන දේ මූන්ට කියන මේ මීඩියා වල කිව්වේ නැති උනාට. මේ මගේ නෑදෑයෝ මගේ යාළුවෝ සම්පූර්ණ පිරිස දන්නවා කියන්න ඕන දේ නම් මූන්ට කියන මොකද අපි පුළුවන් තරම් වැරදි වලින් මිදිලා ඉන්නේ. සතුටින් ඉන්න ඕනේ. සතුට නැතුව අපිට ජීවිතේම වැඩක් නැහැ. ඉතින් මේ සතුට සොයාගෙන යෑමේ ගමනක් නෙවෙයි අපි යන්නේ. දැන් මගේ නෝන නැතුව මම අවුරුදු එකමාරක් ලංකාවේ හිටියා. නෝන මාලදීවෙන් වැඩ කරේ. ඉතින් මට කොරෝනා කාලේ ආවම අපේ ජීවිතේ කඩා වැටීම් බිඳ වැටීම් සිදු වුණා. ඒවත් එක හැබැයි මම අතෑරියේ නෑ. ඒකයි මම කියන්නේ. මම ඊටාම සරුවට මම එනෝනයි කොරෝනා කාලේ රෙස්ටොරන්ට් එකක් කරා කෝකි ෆුඩ් කියලා. ඔයගොල්ලෝ දන්නේ නැද්ද? ඒ වෙලාවට පිස මම සෝෂල් මීඩියා වල දාලා තියෙනවා. ඉතින් අතාරින්න එපා. තමන්ගේ ඇතුලේ දක්ෂතා මැනික්කට ගොඩාක් තියෙනවා හැම මිනිස්සෙට්ටම. මේ ඉතින් අපිත් එක්ක හිටව මිනිස්සු ප්‍රතිසිද්ධ මිනිස්සු ගායකයෝ ගායිකාවෝ නිලියෝ නළුවෝ ඉතින් මමත් 1996 දාතික සරණ සේව සභාවෙන් එළියට ආවෙත් එතනින් ධම්ම ඉතින් ඔය සෙට් එක්කමනේ හිටියේ ඇත්තටම මම පුංචියට මම පොඩි පුචාම කුඹියෙක් වගේ මිනිහෙක්නේ දැන් මේ Facebook එකේ ඉන්න එන මිනි ලොකු මිනිස්සුනේ ඉන්නේ ඉතින් ඒකත් එක්ක බලද්දී ඒ පුංචි කුඹියාගේ චරිතය තමයි මම රංගපෑවේ ඉතින් ඒක කුඹියට තියෙන අත්දැකීම තමයි ඔයගලන්ට මම මේ බෙදාගන්නේ ඉතින් ඒකයි මම නිහතමානීව කියන්නේ ඇත්තටම ජීවිතේ හරි ගොඩාක් කොටසක් මේ ලෝකයේ තිබිච්ච කාලයත් එක්ක අපි ජීවත් වෙන කාලය බැලුවම ඇල්පෙනිත් උඩකටත් වඩා පොඩිනේ. ඒක ඇතුළේනේ අපි මේ සතුටින් ඉන්න හෙන්න සෙල්ලම් දාගෙන ඇඳලා කාලා බීලා ගෙවල් හදලා යාන වාහන අරගෙන මිත්‍ර ඇසුර කරලා ලෝකෙ වටේ දුවලා ඔක්කොම කරන්න මේ පොඩි ආසාවල් සෙට් එකක් එක්කනේ මේ යන්නේ. ඉතින් ඒක කොහොම හරි පුළුවන් විදියට කරගමු අපිට ලැබෙන්න තියෙන දේ ලැබෙයි කියලා ඉන්නත් එපා try එකක් දෙන්නත් ඕන ගන්න කරන්න. ඒව ලබා ගැනීමේ ලබන සතුටත් එක්තරා එක දෙයක්නේ. දැන් අපේ නෝනලා එහෙම ඉතින් අහස දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවට තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඔයගොල්ලෝ දරුවෝ වෙනුන් ජීවත් වෙන ඇති, අම්මා තාත්තා වෙනුන් ජීවත් වෙනවා ඇති. ඉතින් හැමෝම මොකක් හරි බලාපොරොත්තුවක් එක්කනේ බලාපොරොත්තු වෙන්නේ අපි ජීවත් කරවන්නේ. ඉතින් ඕක තේරුම් අරගෙන කොච්චර ප්‍රශ්නද මම මේ ඇත්තටම මේ කතාව පටන් ගන්න ඉතින් කිසිම අදහසක් තිබුණේ නැහැ. මොකද්ද කතා කරන්න කියලා මේ ඒ වුණාට මේ කතා කරගෙන මේ ටික හිතේ තියෙන ටිකත් කියන්න ආසාව ආවා. කිව්වා. බලන ඇත්තෝ බලත්වා. රයිට් ඒකයි මම කියන්නේ. අර අලුතින් මේ කාලේ ගීතයක් කරන ලස්සන මං හිතන්නේ අර මනුස්සයා පඩි ගත්තට පස්සේ මල් කුමාරයෝ එහෙම තමයි කියලා ගන්නෙ. ඒ ජීවිතය යථාර්ථය ඒකයි. ඊට පස්සේ පඩි නැත්තම් සුපාඩියා කියලා කියන්නේ ඒකයි. එහෙම කියන්නේ නැති මිනිහා වැදගත් මිනිහා මොකක් කියන්නෙත් නැහැ ආදරෙන්ම ලස්සනට කතා කරයි. ඕක තමයි කතාව. ඉතින් සුදේශ් කුමාර් මගේ ආදරණීය මිත්‍රයාට නිවන් සුව ලැබේවා. මගේ සියලු මිතුරෝ සතුටෙන් සිටිත්වා. සියලු දෙමාපියෝ නෑදෑ පිරිස අයියලා මල්ලිලා නංගිලා අක්කලා නැන්දලා මාමලා සියලුම පිරිස සතුටින් සිටිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කොහොමත් මාතෘකාවක් නැතුව ආවේ කතාවට මං හිතන්නේ මාතෘකාවක් නැතුව කතාවට එන එක ඇත්තටම හොඳයි කියලා හිතෙනවා. මොකක් හරි අපිට කතා කරන්න පුළුවන් මේකෙන් ගන්න කට්ටිය මොන හරි දෙයක් ගන්නේනේ. ජීවිතේ වට ගන්න එපා. එච්චරයි මම කියන්නේ. ප්‍රශ්න ගොඩයි, විදම් වැඩි, ලොරිය පොඩි, ලෝඩ් එක වැඩි. දුක වැඩි, සතුට අඩුයි. අවුලක් නැහැ. යන් මේ ගමන සතුටින් ඉමු. අනිත් කට්ටියත් පුළුවන් තරම් වචනෙන් හරි සතුටු කරන්න. සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ සීල යාළුවන්ට සීල දෙනාට සුබම සුබ ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම නවතිනවා. යලිත් හමු වෙමු. මම මේක Facebook එකේ දානවා. අද දානවා. ඒකින් බලන්න මේ අර ෆොටෝග්‍රැෆි වැඩේ බලන්න. අලුතෙන් කරා වැඩක් ෆොටෝස් දාලා තියෙන්නේ. හුළුමාලේ ෆේස් 2 වල කරේ. ඒකත් බලලා කමෙන්ට් එකක් දාන්න පොඩ්ඩක් මටත් සැපක් දෙන්න කියලා ඔයගලන්ගෙන් ඉල්ලමින් නවතිනවා. සුබ දවසක්, සුබ රාත්‍රියක්, සුබ උදෑසනක්. සියලු දේම ලැබේවා. සතුටින් ඉන්න ලැබේවා.